සුබදසක් වේවා සියලු දෙනාට. මදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කජපති බයික් YouTube නාලිකාවත් එක්ක. අද අපි ගෙනලා තියෙනවා 2026 ඩියෝ යතුරුපැදිය. මේ ගැන කරන රිවිව් එක තමයි අද වීඩියෝ එක. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බයික් එකේ එන්ජින් එකෙන් කතා කරොත් එහෙනම් මේක 125cc එන්ජින් එකක්. සාමාන්‍යයෙන් ඩියෝ යතුරුපැදි වල 110 ඒ කියන්නේ 110cc ඩියෝ ස්කූටර් එකකුත් එනවා. මේ ඇවිල්ලා තියෙන්නේ 125 ඒ කියන්නේ 125cc යතුරුපැදියක්. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේකේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් එන්නේ නැහැ. අපි ඒක ගැන පස්සට කතා කරමු. එන්ජින් එක ගැන කතා කරද්දි 125cc එන්ජින් එකක් තමයි මේ යතුරුපැදියට දීලා තියෙන්නේ. දැන් අපි මේ ඩියෝ යතුරුපැදි ඉස්සරහට ආවොත් එහෙනම් ඉස්සරහා මෙන්න මේ විදිහේ ස්වරූපයක් තමයි තියෙන්නේ. අර TVS Entoq එකේ පොඩි ලුක් එකකුත් තියෙනවා. හරි මේකේ ඔන්ලයිට් එන්නේ මෙන්න මේ විදිහේ ස්වරූපයක් තමයි ඉස්සරහා තියෙන්නේ. එතකොට සිග්නල් ඔන්න ඔය විදිහට වැඩ කරනවා. හරි එතකොට මෙතනින් එහෙම තියෙද්දි අපිට මේ ලයිට් එක ඩිම් ඔෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙඩ් ලයිට් එක සම්පූර්ණයෙන් දාන ඒවා ඒ කටයුතු ඔක්කොම කරන්න පුළුවන්. ඔන් ලයිට් එකක් තමයි මේකට ඉස්සරහට දීලා තියෙන්නේ. ඉස්සරහා ස්වරූපේ ඔන්න ඔය විදිහ තමයි මේ ඩියෝ යතුරුපැදියේ තියෙන්නේ. පිටිපස්සට ආවොත් එහෙම පිටිපස්සට දර්ශනය වෙන්නේ මෙන්න මේ විදිහේ පොඩ්ඩක් එන ක්වොලිටියට තියෙනවා. හරි සයිලන්සර් එකේ අර කෑලි දෙකක් වශයෙන් තමයි අවිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ටිකක් අර උලට තමයි එන්නේ. හරි පිටිපස්සේ මෙන්න මේ විදිහේ ටේල් එක මේ ඇවිල්ලා තියෙන උලට. හරි මේ විදිහට බ්‍රේක් ලයිට් පද්ධතියත් සිග්නල් ලයිටුත් ඒ ස්වරූපයට තමයි උල් ආකාරයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ටයර් සයිස් එක ගැන කතා කරොත් ටයර් සයිස් එක කියන්නේ රිම් සයිස් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඉස්සරහට රිම් සයිස් 12 තියෙන්නේ. පිටිපස්සට රිම් සයිස් එක තියෙන්නේ 10 දී. ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් ඉස්සරහ ලොකු ටයර් එකක් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ ටයර් එකට ආවොත් එහෙම පිටිපස්සේ ටයර් එක ඉස්සරහට වඩා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් අඩුයි. දැන් අපි බලමු ඩියෝ යතුරුපැදි මීටර එකේ මොන විදිහේ දේවල්ද තියෙන්නේ කියලා. රයිට් අපි මේ විදිහට යතුරු ඔන් කරමු. හරි ඔන් කරද්දී ඔන්න ඔය විදිහට තමයි මීටරේ ස්වරූපයේ දිස්සෙන්නේ. සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා කියලා පෙන්නනවා මේ විදිහට මීටරේ වැටෙනවා. මේ ඩිජිටල් මීටරයක් තියෙන. දැන් කලින් කටු මීටරයක් නේ තිබ්බේ. මේක එහෙම නැහැ. හරි මෙතන ඊට පස්සේ කිලෝමීටර් ප්‍රමාණය කොච්චරද කියන එකත් මෙතන පෙන්නනවා. ඕගොල්ලන්ට මෙතන පේනවා මම කලින් කිව්වා වගේ මේකේ දුර ප්‍රමාණය තියෙන. ඊට පස්සේ මෙතන වෙලාවක් තියෙන. එතකොට තෙල් කොච්චර තියනවද කියන එක තියෙනවා. හරි ඊට පස්සේ මෙතනින් කොච්චර දුර ප්‍රමාණයක් පැදලාද කියන එක තියෙන. මේ බටන් එක ඔප්පුවම මෙතන වෙනස් වෙනවා. 381.4 කියන්නේ 381 මීටර 400ක් ගිහින් තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අය ඔප්පුවම නිකන් ඇවරේජ් පෙන්නන මං හිතන්නේ මේ ලීටරයට යන්න පුළුවන් ගාන වෙන්න ඕනේ 42යි කියලා. හරි තව කොච්චර දුරක් දුවන්න පුළුවන්ද ඒක තමයි වැදගත්ම කාරණේ. කිලෝමීටර් 86ක් තව මේ තියෙන තෙල් ප්‍රමාණයෙන් දුවන්න පුළුවන් කියලා තමයි මෙතෙන්දි පෙන්නන්නේ. ස්ටාර්ට් කරද්දි මෙන්න මේ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. රයිට් අතනින් ස්විච් එක ඔන් කරා. හරි දැන් මේකේ බ්‍රේක් එක අල්ලලා මේ සෙල්ෆ් ස්ටාර්ට් බටන් එක එබුවට මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. හේතුව තමයි සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙන්නේ. අපි දැන් සයිඩ් ස්ටෑන්ඩ් එක අයින් කරලා බලමු කොහොමද මේක ස්ටාර්ට් කරන්න කියලා. ස්ටාර්ට් කරද්දි ගොඩක් වෙලාවට සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා දී ස්ටාර්ට් වෙන්නේ නැහැ. හරි දැන් මේ ස්විච් එක එබුවට බ්‍රේක් එක අල්ලලා මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපි සයිඩ් ස්ටෑන්ඩ් එක අයින් කරලා හරි පහත් කරලා බ්‍රේක් එක අල්ලලා මොන විදිහට කාට ලස්සනට ස්ටාර්ට් වෙනවා. රයිට් දැන් මේක අපි ෂීට් එක අරිද්දි හරි මෙතන ෆුවල් සීට් කියලා තියෙන මෙන්න මෙතන ලියලා තියෙන්නේ ඒක. ඒ දැනට යතුරු තියෙද්දි හරි මෙතන මේ සීට් කියලා තියෙනවනේ. මේවා කරගම ඔයගොල්ලන්ට සද්ද එනවා. හරි අභ්‍යන්තරයේ මෙන්න මේ විදිහට තියෙන්නේ සාමාන්‍ය හෙල්මට් එකක් වගේ දාගෙන යන්න පුළුවන්. හරි මේ ජැකට් එකයි ඊට පස්සේ ප්‍රථම ආධාර කට්ටලයක් තියෙන පොඩි සීන් එකක්. හරි ඔන්න ඔය විදිහයි අභ්‍යන්තරයේ තියෙන්නේ. හරි මෙතන ටූල් සෙට් එක තියෙනවා වෙනම. හරි ටයර් එක හදිස්සියට නම් ගලව ගන්න. හරි ඔන්න ඔය විදිහයි මේකේ අභ්‍යන්තරයේ මේ කැබි එකේ ස්වරූපය. යතුරු ඕෆ් කරාට පස්සේ හරි අර කලින් විදිහටම තමයි සීට් එක අපි හරි මේක පොඩ්ඩක් අස්සර පොඩ්ඩක් ප්‍රෙස් කරපු ගමන් මෙතනින් බකස් ගාලා ඇරෙනවා. හරි මෙතෙන් තමයි තෙල් ටැංකිය තියෙන්නේ. ඒතර තෙල් ගාද්දි මේක මේ කොටස අයින් මේ උඩට ඇරෙනවා. දැන් මේකේ මේ ස්කූටර් එක මිලෙන් ලක්ෂ 7.85000ක් තමයි වෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක 8,10,000ක් තමයි වෙන්නේ. මේක දැන් ඩිස්ප්ලේ නෑ ඩ්‍රම් බ්‍රේක් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහා පස්සේ දෙකට. දැන් අපි බයික් එක පැදලා බලමු කොයි විදිහේ අත්දැකීමක්ද අපිට ගන්න පුළුවන් කියලා. පදිද්දි බලමු තිරිංග පද්ධතිය කොයි විදිහේද ක්‍රියාත්මක වෙන්නේ අනම්මනම් අංජබජල් තියනවද කියලා.
ඕන් දැක්කනේ. ඒ කියන්නේ බයිසිකලේ අර තෙල් ඉතුරු කරගන්න තමයි එහෙම කරන්නේ. බයිසිකලේ එක දිගට නිකන් යන්නේ නැත්තම් ඒක ඔටෝම ඒ කියන්නේ નિરાයාසයෙන්ම ඒක එන්ජින් එක නතර වෙනවා. පස්සේ ඔයගොල්ලන්ට පේන හැටි ඩිස්ප්ලේ එක නෙවෙයි ඒක හොඳට නතර කරගන්න පුළුවන්. අද ඔයගොල්ලෝ එකතු වෙලා හිටියේ අපි රිවිව් එකක් කරේ Dio 125 යතුරුපැදි. හරි මේ විදිහේ දැනුම තියෙන අලුත් වීඩියෝ එකක් ඊළඟ පාර නැවත හම්බෙමු.